ආයුබෝවන් ලග්න පලාපල YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලග්න 12 දෙවෙනි ලග්නය වන සිකුරුට අයත් වෘෂභ ලග්නය පිළිබඳවයි. වෘෂභය කියන්නේ පොළවට අයත් ලග්නයක්. ඔවුන්ගේ ප්‍රධානම ගුණය තමයි නොසැලෙන ස්ථාවරත්වය සහ ඉවසීම. ඔවුන් කිසි විටක ඉක්මන් තීරණ ගන්නේ නැහැ. කල්පනාකාරීව හිමින් සීඩුවේ තමයි ඕනෑම කාර්යයක් සාර්ථක කරගන්නේ. වෘෂභ ලග්න හිමියන් මුදල් උපයන්නට සහ කළමනාකරණය කරන්නට සහජයෙන්ම දක්ෂයි. ඔවුන් ඉතාමත් ප්‍රායෝගිකව මුදල් වැය කරන අතර මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක්. ඒ වගේම යම් කාර්යයක් බාරගත්තට පස්සේ එය අවසන් කරනකන් නොනවත්වා කැපවීමෙන් වැඩ කරනවා. ඒ වගේම වෘෂභ ලග්න හිමියන්ට හොඳ අරමුණක් තියෙනවා. ඔවුන් සාර්ථකත්වය කරා ගමන් කරන්නේ ස්ථාවරව, ඒ වගේම නිසකයෙන්ම. වෘෂභයට අධිපති සිකුරු ග්‍රහය නිසාම ඔවුන් අලංකාරත්වයට, කලාවට සහ සංගීතයට ඇලුම් කරනවා. ඔවුන්ගේ නිවස සහ රැකියා ස්ථානය ඉතා පිරිසිදුවට පිළිවෙලට තබා ගන්න ඔවුන් හුඟක් කැමතියි. සම්බන්ධතාවලදී වෘෂභ ලග්න හිමියන් ඉතා පක්ෂපාතී සහ විශ්වාසවන්ත පුද්ගලයින්. ඔවුන් වචනයක් දුන්නොත් එය කඩ කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ආදරණීයන්ගේ ආරක්ෂාව සහ සතුට වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කිරීමට ඕනෑම වෙලාවක සූදානම්. ඒ වගේම වෘෂභ ලග්න හිමියන් ජීවිතයේ සුන්දර දේවල් අගය කරනවා. ඒ නිසාම ඔවුන් හොඳ සත්කාරයකින්, නැත්තම් අපි කියන්නේ good hostler කියලා. ඒ වගේම ඔවුන් මිතුරන් සමග ප්‍රියජනක, සුව පහසු රැස්වීම් සංවිධානය කිරීමට දක්ෂයි. ඔවුන් හොඳ සංවිධායකයෝ. ඒ වගේම වෘෂභ ලග්න හිමියන් ස්වභාව ධර්මයට ගොඩක් ප්‍රිය කරනවා. ගෙවතු වගාවට, ඒ වගේම ස්වාභාවික පරිසරයේ කාලය ගත කිරීමෙන් ඔවුන්ට විශාල මානසික සුවයක් ලැබෙනවා. ඔවුන් හරි කැමතියි ඒකට. ඒ වගේම වෘෂභ ලග්න හිමියන් හැම විටම ප්‍රායෝගිකව හිතන්නේ. ඒ හින්දම ඔවුන් විශ්වාසවන්ත හොඳම උපදේශකයෙක් ලෙස ක්‍රියා කරන්න ඒගොල්ලන්ට පුළුවන්. කොහොම වුණත් වෘෂභ ලග්න හිමියන් තුළ සුළු වශයෙන් දක්නට ලැබෙන ගතිගුණ තියෙනවා ඔවුන්ට එච්චරම හිතකර නොවන. එකක් තමයි මුරණ්ඩුකම. ඔවුන් ස්ථාවර හින්දම තමන්ගේ අදහස වෙනස් කිරීමට තරමක් අපහසුයි. ඒ වගේම ආදර සම්බන්ධතාවලදී සුළු වශයෙන් ඊර්ෂ්‍යාව හෝ අයිතිවාසිකම් පෙන්වීම ඇතිවිය හැකියි. ඒ වගේම සමහර වෙලාවට වෘෂභ ලග්න හිමියන් ඕනවට වඩා කල්පනා කරන නිසා කාර්යයන් ආරම්භ කිරීම මන්දගාමී විය හැකියි. ඉතින් වෘෂභ ලග්න හිමියනි, ඔබත් මේ වගේ ගතිගුණ දරනවද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වැදගත් ජ්‍යොතිෂ කරුණු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.